known video creations. සුබ දවසක් යාළුවෝ හැමෝටම මම ෂෙනෝන්. ඔන්න අදත් මම වෙනද වගේම ඔයගොල්ලන්ට Photoshop editing tooling අලුත් දෙයක් අරගෙන ආවා. අද කරන editing එක මගේ පාඩම් මාලාවේ 4 වෙනි අදියර. ඔයගොල්ලෝ බලන්න මගේ කලින් වීඩියෝස් උත් ඒව හොඳට අධ්‍යයනය කරන්න, ඒව හොඳට ප්‍රැක්ටිස් කරන්න. මම මේ කරන editing ටිකක් ඉක්මනට කරනවා. ඒ වගේම මගේ කතා බහත් පොඩ්ඩක් මම ඉක්මනට කරනවා. මොකද වීඩියෝ එකේ කාලය පොඩ්ඩක් අඩු කරගැනීමට අවශ්‍ය නිසා. right මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ෆොටෝ එකක තියෙන ඔබ්ජෙක්ට් එකක් ඒ තැන ඉඳලා තව තැනකට මූව් කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ බලන්න මම මේ කරලා තියෙන වර්ක්අවුට් එක දිහා. මේ රෝස මල ඉස්සලම තිබි දකුණු අත පැත්තේ ඒක මම අරගෙන ගිහිල්ලා තියෙනවා වම් අත පැත්තට. මෙතනදී මේ ඔබ්ජෙක්ට් එක මූව් කරද්දී මෙතනදී සිද්ධ වෙන්නේ ඔටෝමැටිකලි ෆිල් වීමක්. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මම අරන් තියෙනවා මේ වගේ ඉමේජ් එකක්. ඒකට අපිට අවශ්‍ය වෙනවා content aware කියන move tool එක. ඒක තියෙන්නේ මෙතන healing brush කියන තැන. එතන ක්ලික් කරාට පස්සේ එතන තියෙන හතරවෙනි tool එක content aware move tool එක. right. ඒක ගන්න. අරගෙන මෙතන mode එක තියන්න move එක. මෙතන adaptation එක තියෙන very strict එකේ. ඊට පස්සේ මෙතන background එක ඒ විදිහටම තියන්න. අලුතෙන් layers ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ විදිහට අපිට move කිරීමට අවශ්‍ය object එක වටේ මේ විදිහට ඇඳගෙන ගිහිල්ලා object එක select කරගන්න. select කරගෙන දැන් මේක තියෙන මේ කපල් එකේ ඉන්නේ අපේ image එකේ දකුණු අත පැත්තේ. අපි ඒක අරගෙන යන්න ඕනේ වම් අත පැත්තට. right. ඒ විදිහට මේ විදිහට මේක object එක select කරලා object එක අරගෙන ගිහිල්ලා මේ විදිහට අපිට අවශ්‍ය තැන තියලා අතාරින්න. මෙතනදී Photoshop එක තුලින් automatically calculate වෙලා automatically analyze වෙලා මෙයා object එක අපිට අවශ්‍ය තැනට move කරනවා. right. ඊට පස්සේ මෙතන වටේ තියෙනවා select එකක්. ඒක අපිට අයින් කරගෙන control D press කරන්න. right. මේ විදිහට තමයි අපි image එකක තියෙන object එකක් එක තැනක ඉඳලා තව තැනකට move කරගන්නේ. දැන් ඕගලන්ට පේනවා මෙතන පොඩි fault එකක් තියෙනවා. මේ අපි move කරන මේ object එක වටා පොඩි line එකක් තියෙනවා. ඒකට අපි healing brush tool එක අරගෙන මේ විදිහට මේකේ size එක පොඩ්ඩක් මම අඩු කරගන්නම්. මේ විදිහට ඒ object එක තියෙන line එක වටා පොඩ්ඩක් මෙහෙම ඇද ගන්න. එතකොට ඒ තියෙන line එක automatically නැති වෙලා යනවා. ඒක ඔයගලන්ට පේනවා මේ විදිහට automatically එක fill වෙලා ඒ තියෙන object එක වටා තියෙන line ඔක්කොම නැති වෙලා අපිට අවශ්‍ය විදිහට image එක set වෙනවා. right. මෙතනක් තියෙන පොඩි fault එකක් මේකත් මම අයින් කරනවා. right. මෙන්න මේ විදිහට තමයි image එකක තියෙන object එකක් අපි තව තැනකට move කරගන්නේ. right. එහෙනම් මේක ඔයගොල්ලෝ හොඳට practice කරන්න. මම ඉදිරි කාලේදී තවත් Photoshop වලින් අලුත් දේවල් ඔයගලන්ට අරගෙන එන්නම්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා wedding photos වල wedding couple එක මූණක් අයින් කළා තව මූණක් ඒකට add කරගන්න කොහොමද කියලා. අනිවාර්යෙන් මම ඒකත් edit එකක් කරලා ඔයගලන්ට ගෙන එන්නම්. ඒක ගොඩක් smoothly කරන්න ඕන දෙයක්. ඒක ගොඩක් බැරෑරුම් දෙයක්. ඒක edit එක කරන්න විනාඩි 10ක 12ක විතර කාලයක් යනවා. විනාඩි 10ක 12ක විතර editing එකක් ඒක. ඒකත් මම වීඩියෝ එකක් කරලා ඔයගලන්ට දාන්නම්. අනිත් එක තව දෙයක් කියන්න ඕන මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මම ගෙදර ඇවිල්ලා මගේ ෆ්‍රී ටයිම් එක අරගෙන තමයි මම මේ ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝස් කරලා ඔයගලන්ට අප්ලෝඩ් කරන්නේ. එඩිට් එක කරනවා වගේම මේක වීඩියෝ එක හදන්න යම් කිසි කාලයක් යනවා. හදලා ඉවරලා තමයි මම Facebook එකට අප්ලෝඩ් කරන්නේ. කොහොම නමුත් මම ඔයගලන් ගිල්ලින් අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. එන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඊළඟ දවසක මම ඔයගොල්ලෝ හැමෝට මේ වගේ අලුත් දෙයක් අරගෙන එන්න. සුබ දවසක්.